මේ පොත ටිකක් මම කියවපු වෙනස්ම විදිහේ පොතක්. ඒ කියන්නේ මේ පොත කියවන්න ගත්ත වෙලේ ඉඳලා සිද්ධ වෙන්නේ හරි අමුතු গুপ্ত දේවල්. গুপ্তභාවයයි ඒ වගේම පොඩි ෆැන්ටසි කතියකුත් මේ පොතේ තියෙනවා. ඉතින් හරිම වෙනස් විදිහට ගලාගෙන යන හරි අමුතුම පොතක් තමයි සඳරාක්ෂ කියලා කියන්නේ. මේ පොත ලියලා තියෙන්නේ ජේ.ඩී. තක්ෂිලා. මේ පොතේ ඉන්නවා සඳරාක්ෂ කියලා කෙනෙක්. එයාගේ බිරිඳයි දරුවයි මරණයට පත් වෙනවා. ඉතින් මේ පොතේ තියෙන්නේ ඇත්තටම එයාගේ බිරිඳටයි දරුවටයි මොකද වුනේ කියලා සඳරාක්ෂ හොයාගෙන යන ගමනක්. ඉතින් මේ ගමනට එයාට හරිම ආදරණීය පිරිසක් උදව් කරනවා. ඇත්තටම කිව්වොත් කියවගෙන යනකොට මේ පොත හරිම වෙනස් විදිහට තමයි අවසන් වෙන්නේ. ඒ වගේම නොහිතපු දේවල් ටිකකුත් මේ පොත ඇතුලේ සිද්ධ වෙනවා. ආදරය කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන දේ නොදන්න. පිස්සු ආදරයක් මොනතරම් භයානක වෙන්න පුළුවන්ද? ඔයාලට හිතෙන්නේ මොකක්ද ඒක ගැන? මං කියවනේ මේ පොත ටිකක් গুপ্ত පොතක් කියලා. හරි අමුතු දේවල් සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම මේ පොත තුළ හරි ලස්සන ආදර කතාවකුත් තියෙනවා. ඉතින් මේ වයිබ් එකේ පොත්වලට ඔයා ආසයි නම් ඔයා අනිවාර්යෙන් මේ පොතට කැමති වෙයි කියලා මං හිතනවා.